ආයුබෝවන් යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේම අවධානයෙන් බලන මැද පෙරදිග යුද්ධය ගැන. මේ යුද්ධයේ දුර රටවල වෙලා තිබුණත් එහි බලපෑම ශ්‍රී ලංකාවටත් එන්න පුළුවන්. විශේෂයෙන් ආර්ථිකයට, ගුවන් සේවාවලට සහ ජන ජීවිතයට මේකෙන් බලපෑම ඇතිවෙන්න පුළුවන් කියලා විශේෂඥයන් කියනවා. මැද පෙරදිග කියන්නේ ලෝකයේ තෙල් නිෂ්පාදනය වැඩිම කලාපයක්. එතන යුද්ධයක් ඇති වුණොත් ලෝක වෙළඳාමට සහ තෙල් සැපයීමට බාධා එන්න පුරුවන්. ඒ නිසා ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහළ යනවා. තෙල් මිල ඉහළ ගියාම ඒකේ බලපෑම ලංකාව වගේ තෙල් ආනයනය කරන රටවල් වලට ඉක්මනින්ම දැනෙන්න පුළුවන්. තෙල් මිල වැඩි වුණොත් ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එන්න පුළුවන්. උදාහරණයක් විදියට විදුලි උත්පාදන වියදම් වැඩි වෙනවා, ප්‍රවාහන ගාස්තු ඉහළ යනවා, බඩු මිල වැඩි වෙනවා. එතකොට ජනතාවගේ දෛනික ජීවිත වියදමත් ඉහළ යනවා. විශේෂයෙන් ආනයන කරන බඩුවල මිලත් ඉහළ යන නිසා මුදල් සංකුණාතය වැඩි වෙන්නත් පුළුවන්. මැද පෙරදිග යුද්ධයේ ගුවන් සේවාවටත් බලපාන්න පුළුවන්. යුද්ධයේ තියෙන ප්‍රදේශවලින් ගුවන් මාර්ග වසා දැමීම වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ගුවන් ගමන් ප්‍රමාද වෙනවා. ගුවන් ගමන් මාර්ග වෙනස් කරන්න වෙයි. සංචාරකයන්ගේ ගමන් අඩු වෙන්නත් පුළුවන්. මේක කොළඹ ගුවන් තොටුපොළට සහ සංචාරක කර්මාන්තයට බලපෑමක් වෙන්න පුළුවන්. මේ ගැන අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කරලා තියෙනවා මෙම තත්ත්වය හොඳින් නිරීක්ෂණය කරමින් අනාගත බලපෑම්වලක සූදානම් වෙමින් රජය කල්තියා සැලසුම් කරනවා කියලා. එමින්ම මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව පිළිබඳවත් අවධානයෙන් කටයුතු කරනවා කියලත් සඳහන් කරලා තියෙනවා. ඒක නිසා යාළුවනේ මැද පෙරදිග යුද්ධය කියන්නේ දුර රටක සිද්ධියක් වුණත් ඒකේ බලපෑම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ ජන ජීවිතයට අනාගතයේ දැනෙන්න පුරුවන්. මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න channel එක subscribe කරන්න. ස්තුතියි.